đó là có quà đó. Rồi anh Sang ơi, có gì nói đi anh Sang, có gì chia sẻ đi. Trong câu chuyện thì mình cũng nhờ họ tạo điều kiện giúp đỡ cho đoàn mình, và đoàn mình là tuân thủ luật pháp và tôn trọng những gì mà ở nước sở tại đưa ra. Mình mong rằng anh bè sẽ hỗ trợ cho mình. Dạ. Vấn đề anh ta thấy thêm một vài ý kiến đi sao? Dạ. Ok. Vậy anh cho biết là you have to go there, that side. Okay. That side, please. Okay. Mấy anh đi qua bên này. Để vậy hơi phản cảm. Ồ, Học theo từ news của người ta. Cái này mà đài truyền hình của người ta để vậy thôi. Tới bò máy quá đây đấy. Ok. Mấy anh YouTube đứng xa xa đây. Thôi xa đi. Nói chung là bữa nay có phóng viên về đài truyền hình Sri Lanka đến làm việc luôn quý vị. You can go for the recording, huh? Yeah. Okay. You have to be here. You have to be here. You need translation? Yes. You can. Yes. Giờ thôi về được muộn rồi, còn lâu cái thời gian nữa අන්දන්නේ කිසිදු ආහාරයක් දුම කරන්නේ නැහැ. එතකොට දෘතාංගධාරී පිළිවෙත් පුරමින් විසු đã giúp đỡ cho con. ගමනක තමයි එදලා ඉන්නේ පාදචාරිකාවේ පළ දෙන්නේ නැතුව. එතකොට එයා ගුවන් කොටපොලේ ඉඳලා උඩුගම්පල නයිවල එන්පසු දුලපිටේ බලගල්ල පිරිවෙනේ. නවත්තෙන්ගෙන රැඳී සිට 14 වෙනිදා උදෑසන අවුරුද්ද දවසේ මීනිගම කුරුගම්පල අමරුත්කාරාම අපවිහාරස්ථානෙට පාදචාරිකාවෙන් පැමිණිලා අපේ විහාරස්ථානයේ නවත්තලා අපේ දායක පින්වතුන් සහ bao nhiêu người xem rồi? උදව් උපකාර කළා. 22.000. අපිට පෙනෙන විදිහට බොහොම අහිංසකව සහ වගකීම් සහගතව බොහොම විනයවත්ව ධර්මදර විනයකාමීව කටයුතු කරන පිරිසක්. වියට්නාමය කියන්නේ පොඩි බෞද්ධ රටක්. අපේ රටට බොහොම සම්බන්ධ සහ කීර්තියක් තියෙන රටක්. අපි කල්පනා කළා වියට්නාමයේ ඉඳලා අපේ රටට ආපු ආගන්තුක පිරිස සහ විදේශීය පිරිසට අපි සලකන්න ඕන ජාත්‍යන්තර ගෞරවයක් අපේ රටට ලැබෙනවා.
විදේශ විනිමයක් ලැබෙනවා. ඒ වගේම අපේ රටට ඇවිල්ලා ඒ වුණත් හානියක් වුණොත් රටටම හොඳ නැති නිසා අපි බොහොම ගෞරවයෙන් අවශ්‍ය දානේ ආහාර පාන Có người dịch, có người dịch. ඉලක්ක වෙන දවස් 15 වෙනිදා උදෑසන පිළිගන්නවා. එහෙත් වියට්නාමයේ භික්ෂුන් වහන්සේ නමක් විසින් යම් අපේ රටේ ස්වාමින් වහන්සේ නමක් එක්ක ඇති කරගෙන තියෙන යම් කතිකාවතක් අනුව වැරදි තොරතුරක් සමාජගත කරලා උන්වහන්සේලාට සහාය ගිහි පිරිසට අතරමඟදී බොහෝ අනතුරු කරදර සිද්ධ වුණා. ඒ වගේම විහාරස්ථාන වලට ගැනීම බැහැර ප්‍රතික්ෂේප කළා. ඒ අනුව අපි ස්වාමින් වහන්සේලා දෙනමක් ඒ විහාරස්ථාන වල රැඳී සිටි නිසාත් විදේශිකයින් හැටියට ස්වාමින් වහන්සේලා සහ මේ ගිහි පිරිසට වෙන අනතුරු සහ කරදරය නිසා විපත නිසා අපි මැදිහත් වුණා. අපේ රටෙන් පිටත් වෙනකන් උදව් කරන්න. උනට ආදර්ශමත් උදව් කරන්න, කරුණාවෙන් මෛත්‍රියෙන් උදව් කරන්න. මොකද ඔවුන් ලංකාවේ විශ්ව පිළිබඳව සහ ලංකාවේ බෞද්ධයෝ පිළිබඳව ඇති කරගන්න වැරදි ආකල්පය තුළ ලෝකෙට සමාජයට වැරදි ආදර්ශයක් දුන්නොත් අපේ රටේ විද්‍යාඥයන්ලා සහ බෞද්ධ දර්ශනයට හානියක්, ඒ වගේම ආරක්ෂක අංශවලට හානියක්. නාරම්මල ප්‍රදේශයේ අද දවසේ රැඳී සිටින්නේ ලී මෝලක. ඇත්තට භික්ෂුන් වහන්සේලා හැටියට මේ වගේ තැනක සිටිය යුතු නැහැ. විහාරස්ථාන ලංකාවේ 11000 කට වැඩි ප්‍රමාණයක් තියෙද්දි භික්ෂුන් වහන්සේලාගේ නාමයෙන් මේ විදිහට කටයුතු කිරීම අපිට හානිදායක සහ ගෞරවයට කැළලක් නිසා අපි මැදිහත් වුණා. ඔවුන්ට අනුරාධපුරයේ සහ යාපනයේ දක්වාම ගමන තුලදී මැදිහත් වෙලා සහයෝගය දෙන්න සුරක්ෂිතව විශේෂයෙන් ආරක්ෂක අංශය ඒ පිළිබඳ සොයා බලමින් විශේෂයෙන් ආරම්මල පොලිස් ස්ථානාධිපතිතුමා ඇතුළු ප්‍රාදේශීය නිලධාරීන් මේ පිළිබඳව කාර්මිකව දැන් මේ මොහොතේදී කටයුතු කරනවා. ඒ නිසා මේ රටේ විදේශ සේවා අංශවල සියලු නිලධාරීන් සහ වගකීම් ස්වාමින් වහන්සේලා මේ පිළිබඳ මේකක් කොට අධ්‍යයනය කරලා මේ පිරිසට නීත්‍යානුකූලව වගකීම් සහගතව ඉදිරි කටයුතු කරගෙන යන්න අවශ්‍ය පසුබිම් සලසලා දෙන්න තමයි ස්වාමින් වහන්සේලා හැටියට අපි ඉල්ලා සිටින්නේ. මොකද මේ පිරිස විශාල අනතුරක සහ කරදරයකට පත් වෙලා ඉන්න මේ මොහොතේදී එමෙ නිසායි අපේ මේ ස්වාමින් වහන්සේත් මමත් අපේ මේ මහත්මත් ඍජුව මැදිහත් වෙලා ඕනම අනතුරක් උවදුරකට මුහුණ දෙන්න බලාගෙන කරුණාවේ මෛත්‍රියෙන්ම කටු පරමාර්ථ නැතිව මේ අයට ගෞරවණීයව ශ්‍රී ලාංකීය ගෞරව ආරක්ෂා දෙමින් උපකාර කරන්න බැරි සිටින්නේ. ඒ වෙනුවෙන් ඔබතුමාලා කරන දැනුවත් වීම සහ ඒ වෙනුවෙන් මැදිහත් වීම පිළිබඳව අපගේ කෘතවේදීත්වය පුණ්‍යානුමෝදනාව පිරිනමන වගේම නාරම්මල පොලිස් ස්ථානාධිපතිතුමා, මීඩගම පොලිස් ස්ථානාධිපතිතුමා, ඉරවල පොලිස් ස්ථානාධිපතිතුමා ඇතුළු සියලුම නිලධාරීන්ට කාරුණිකව මැදිහත් වීම සහ ප්‍රාදේශීය නිලධාරීන්ට සහ ඒ වෙනුවෙන් අනුග්‍රහ උපකාර දක්වමින් සියලු ගිහි පින්වතුන්ට මහා සංඝරත්නය හැටියට අපගේ ගෞරවය පිරිනමමින් සමස්ත ලංකා ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ ලේකාධිකාරී ස්වාමීන් වහන්සේ විසින් WhatsApp සමූහයට පළ කරලා තියෙන අදහස නිවැරදි නොවන බවත් ඒ පිළිබඳව මීට වඩා විමර්ශනාත්මකව ඔවුන් පිළිබඳව දුටු පමණින් පෙනුණු පමණින් වැරදි තීරණ නොගෙන අධ්‍යයනය කිරීමෙන් ලිපි ලේඛන පරීක්ෂණය කිරීමෙන් විදේශීය රටක ඇති සම්බන්ධතාවය අපේ රටට ගෞරවයක් බව සිහිගන්වමින් ඒ පිළිබඳව කටයුතු කරනවා හොඳයි කියලා උන්වහන්සේගෙනුත් ඉතාම කරුණාවෙන් ඉල්ලා සිටිමින් උන්වහන්සේට ඒ පිළිබඳව දැනුවත් කිරීමෙන් මේ අයගේ ඉදිරි ගමන සාර්ථක කරගන්න රටක් හැටියටත් ස්වාමින් වහන්සේලා හැටියට සංඝරත්නය හැටියටත් ආරක්ෂක අංශවල නිලධාරීන් හැටියටත් මේ රටේ පුරවැසියන් හැටියටත් මීට වඩා අවබෝධයෙන් සහ වගකීමෙන් කටයුතු කරනවා නම් හොඳයි කියන එක යෝජනා කරමින් විශේෂයෙන්ම ඔවුන්ට වීසා සම්බන්ධව ගැටලුවක් තියෙනවා. සංචාරක වීසා මගින් මේ විදිහට මාර්ගයේ පාද යාත්‍රාවක් හිට ගමන් කිරීමට නොහැකි බව ආරක්ෂක අංශ විසින් දැනුවත් කළා. ඒ අනුව අපි අදාළ අංශවලට කතා කරලා ඔවුන්ට නිවැරදි විදිහට ගමන් කිරීමට අවශ්‍ය වීසා පහසුකම් ලබා දීමට කටයුතු කරමින් පවතිනවා. එතෙක් ඔවුන්ට සුරක්ෂිතව රැඳී සිටින්නට අප දායක මහත්මයෙකුට හිතවත් මහත්මයෙකුට කතා කරලා ඔහුගේ නිවස මේ මොහොතේදී ලබා දීලා තිබෙනවා. මේ සියලු දෙනාට බොහෝ ස්තුතිවන්ත වෙනවා. ඒ වෙනුවෙන් දක්වනා වූ කාරුණිකත්වය සහ අනුග්‍රහය වෙනුවෙන් දෙනාට අද දවසේ ඊයේ මේ පිරිස නාරම් දඹදෙනියේ වෙන්දේසි ඉදමක තමයි රැඳිලා සිටි විහාරස්ථානවල ප්‍රතික්ෂේප කළ නිසා ඊට පස්සේ ඔවුන් පාද යාත්‍රාවේ නාරම්මල ප්‍රදේශයට පැමිණෙනකොට රාත්‍රී වූ නිසා ඉන්නට තැනක් නැති නිසා තමයි අද මේ මීමෝලේ ඊ රාත්‍රී මේ මොහොත වෙනකන් රැඳී ඉන්න තීරණය කරලා තියෙන්නේ. ඇත්තටම විහාරස්ථානවලට සමස්ත ලංකා ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ ලේකාධිකාරී හාමුදුරුවෝ දැනුවත් කරලා තියෙන නිසා බාර ගන්න එපා කියන එකත්
විහාරස්ථාන වලින් ඒ පිරිස කෙරෙහි කාර්මිකත්වයක් නැහැ. ඔවුන් මේ විහාරස්ථානවල රැඳී සිටීමට දැන් අකමැත්ත ප්‍රකාශ කරනවා වගේම මෙවැනි ස්ථානවල රැඳී සිටින්න සිදු වෙන තේ නිසා ඒ වගේම වීසා ගැටලුව සහ ආරක්ෂක අමාත්‍යාංශයෙන් මොන හෝ කාරණාවක් පිළිබඳ ඔවුන් පිළිබඳ විමර්ශනය කරන නිසා පොලිසිය මගින් ඔවුන් මේ ස්ථානයේ රැඳී සිටින්න ඉදිරියට ගමන් කරන්න එපා කියන එකත් දැනුවත් කරලා තියෙනවා. විශේෂයෙන්ම මේ නීත්‍යානුකූලව වීසා පිළිබඳව තියෙන ගැටලුව නිසා වෙනත් කිසිදු ප්‍රශ්නයක් ආරක්ෂක අංශවලින් සහ නාරම්බල පොලිසියේ නිලධාරී තුමන්ලාගේ ස්ථානාධිපතිතුමා ඇතුළු කිසිදු නිලධාරියෙකුගෙන් බලපෑමක් කරදරයක් උපද්දරවයක් මේ කෙරෙහි නොමැති බවත් ඔවුන්ද මේ සඳහා ආශිර්වාද කරන බවත් අපිට සිහිපත් කළා. විශේෂයෙන් මේ නිලධාරීන්ට අපගේ ස්තුතිය ගෞරවය කෘතඥ වීමේ පිරිනමනවා. දැන් මෙතන රාජකාන්තික එක අතට යම් කැලලක් වෙන්න පුළුවන්. මේකදී වහන්සේලා රාජේ Cái này đằng trước em vẫn đang quay này. Thấy không? Quay quanh ngược này để cho họ nhìn thấy cả phía sau. රටේ ජනගත ස්වාමීන් වහන්සේලා සමග සහ ජාතික මට්ටමින් කිසිදු කාර්යයක සම්බන්ධ නැහැ. ග්‍රාමීය වශයෙන් ප්‍රාදේශීය වශයෙන් අපේ කටයුතු තාක්ෂණිකව ඉතාම වලින් සත්පුරුෂකාරයෙන් ඉහෙදව අවිහිංසාවාදී කරගෙන යන ස්වාමීන් වහන්සේලා මේ අතරේදී මේ පිරිසට විපතක් දිගින් දිගටම අපි ඔවුන් සමග සම්බන්ධ වෙන්නේ විශේෂයෙන්ම Ở phía sau đang cảnh sát và nhà sư đang nói chuyện nên không nói chuyện được mọi người. උදව් කරන්න ඉදිරියට යන්න අපහසුයි. මේ සම්බන්ධව කටයුතු කරන්න දිගින් දිගට අපිට උදව් කරන්න කියන කාරණාව ඉල්ලා සිටිනවා. ඒ අනුව තමයි අපි ඔවුන්ට දිගින් දිගට මේ විදිහට උදව් කරන්න ගත්තේ. නමුත් මේ ගැටලුව රාජකාන්තික මට්ටමේ අන්තර්ජාතිකව අපේ රටේ කැලලක් සහ ඒ වගේම Có người kiện đoàn mọi người. Người đó cao 1m39. තොරතුරු ලෝකේ පුරා යන්න පුළුවන්. විශේෂයෙන් ආරක්ෂක අංශ ඊට වඩා බුද්ධිමත් කටයුතු කරනවා නම් හොඳයි කියලා විශ්වාස කරනවා. මේ මොහොත වෙනකන්වත් කිසිදු වගකීමක් මේ විදිහට කෙරෙහි අනුකම්පාවෙන් බුද්ධිමත් භාවයෙන් හොයා බලන්න කටයුතු කෙරෙන්නේ නැහැ. ඒ නැති නිසාමයි අපේ රටේ ගෞරවයක්, තාක්ෂණික ගෞරවයක්, වික්ෂෝගේ වගකීමක් තුළ අපි දෙනමත් අපේ තව මේ මහත්මයෙක් එකතු වෙලා භාෂා ආදී දේවල් වලදී ගැටලු තියෙන ඕන සමග අපිට සංවේදනය කරද්දී ඒ කියන දේවල් විස්තරගෙන දිගින් දිගට මැදිහත් වෙන්නේ. කොහොම නමුත් 1m39 mọi người, không phải 1m1 à? උඹන විවේචනය කළා අපි ආරක්ෂක සහයෝගයෙන් Vâng, cảm ơn. විමර්ශනයට ලක් කරන්න අපි ඔවුන්ට රටේ මහා සංඝරත්නය හැටියට ආර්ථිකව විශ්වාසය උදව් කරනවා. Mọi người yên tâm, cái giáo lý nhà Phật và chư thiên sẽ bảo vệ đoàn. දිගින් දිගටම සහයෝගය දීලා ඔවුන්ට කාම සුවඳ විශ්වාසය Sáng nay đáng ra đoàn đi bộ bình thường nhưng có một lá đơn của người cao 1m39 gửi từ Việt Nam. අපේ රටට ප්‍රශංසා කරනවා. ඒ වගේම අපේ රටේ මිනිස්සුන්ට ස්තුතිය පිරිනමනවා. Nên đoàn hôm nay không thể đi được. ඔවුන්ගේ සුරක්ෂිතතාවය වෙනුවෙන් කටයුතු කරන්න ඉදිරියටත් ක්‍රියා කරනවා කියලා ඉල්පත් කරනවා. මගේ නම මැදපිටියේ ධම්මවිජය ආමුදුරුව මීරිගම මුගුරුගම්පල පන්සල මගේ විහාරය. So if you are ready, like I will be giving a briefing just to sort out the problem for your people over there. Just in straight. Máy Phương Nghiêm. පොඩි briefing එකක් දාන්න ඉංග්‍රීසි වලින්. පොඩි එකක් ඉගෙන ගන්න. පොඩි එකක් යනකට සම්මතයකට පත් කරලා තියෙන කියලා හරි. අපි කවුන්ට් එකක් දෙන්න. Vâng, chánh pháp luôn trường tồn. Ma tăng là sẽ không thể là tồn tại được và những người tu thật sẽ đi thẳng tiến đến Ấn Độ.
like why all that don't stop, but like we have negotiated with them and really friendly and we would like to settle the situation with the police and the government and thank you so much for your assistance. The situation is being sorted out and so this has been happened due to miscommunication. So we are really like sorry about the miscommunication, but things will be fine. Like police and so we will sort out the problem and they will have a safe passage until they leave the country, right? And we will inform the relevant authorities, right, about the situation and make a safer place and we are happy to have the car. Okay, that's fine, right? Yeah. Yeah, like about the whole story from the first to the last. I gave you only a briefing. In the briefing, like that means if they are having a problem in your country, so the briefing will sort out the problem. Like simple no problem. Right? So you don't have any problem and you Mọi người cứ yên tâm, ở trên này những người nói sân si con đâu có để ý đâu. Đây là máy của Phương Nghiêm. Có thể dịch lại được không anh? Ok, thì bây giờ cái vấn đề đó quý vị hôm nay thì con xin chuyển dịch lại cái phần chia sẻ giữa các thầy với lại đó là và nói chuyện này cho các thầy lời con sao? Alo cái đi, có một chuyện. Alo cái đi. Anh Sam nó sao người dịch. Có thể dịch lại được không anh? Từ. Anh Sam là người không dịch còn. Cuối này chuẩn bị đến chưa bác? Có một vị thầy làm việc ở trong cái hũ này sẽ giúp đỡ. Ok. Ok quý vị. Mọi sự khó khăn, mọi sự vướng mắc sẽ tháo gỡ từ đây. Đất nước Sri Lanka. Mong rằng các sư sẽ được bộ hành ở đây. Kính thưa quý vị, bây giờ trả lời vấn đề. Rồi thôi bây giờ các sư chuẩn bị lên xe nha. Xin quét chào quý vị. Thì hôm nay Rồi kết thúc cho quý vị. Cảm ơn quý vị nha.